Hello guys, අදත් ඔයගොල්ලෝ එකතු කරන්නේ විදුමස් YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Windows PC එක වේගවත් කරගන්න පුළුවන් සර්වර් සහ පෙරදවස් ක්‍රම 10ක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ස්ටාර්ට් වෙනවා. ඒවා ඩිසේබල් කරලා Windows ඉක්මනින් ඕපන් වෙනවා. හරි අපි ඒක කරන්න ගියේ බලමු. හරි. ඔයගොල්ලෝ CTR Shift ESC කියන එක ඔබන්න ඕනේ. හරි. එතකොට ඔයගොල්ලෝ මෙහෙම ස්ක්‍රීන් එකක් එයි. එතන Start up apps කියන එකට යන්න. හරි. ඔතන දැන් ඔයගොල්ලෝගේ ඕපන් වෙද්දිම එන ඔයගොල්ලෝ දැන් අනවශ්‍ය ඇප් ටික ඩිසේබල් කරලා දාන්න. මම මෙතන මගේ WhatsApp එක ඩිසේබල් කරලා පෙන්නන්න. right click කරලා ඩිසේබල් කරන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන මේක ඩිසේබල් වෙනවා. හරි. ඒ විදිහට ඔයගොල්ලෝ අනවශ්‍ය ඇප් ඩිසේබල් කරගන්න. දෙවෙනි ක්‍රමය temporary files delete කිරීම. හරි. ඔයගොල්ලන්ට ඔකට Windows R ඔබන්න. ඔයගොල්ලෝ ඒක ලියා ගන්න temp කියලා. ඊට ඕකේ කරගන්න. ඔයගොල්ලෝ පේනවා මම දැන් කලින් මේකේ ෆයිල් delete කරලා ඉන්නේ. ඔයගොල්ලෝ මේ 33ට ගිහිල්ලා select all දීලා ඔක්කොම select කරගෙන delete කරන්න. ඒ විදිහටම ඔයගොල්ලෝ ආයි Windows R දීලා temp කියලා සර්ච් කරගන්න ඕනේ. හැබැයි මේ දෙපැත්තෙන් මේ ලකුණු දෙක දාලා. හරි අපි දැන් ඒකත් ඕකේ කරගමු. ඔයගොල්ලන්ට පේනවා මමත් මේ 33ට ගිහිල්ලා select all දීලා delete කරගන්නවා. හරි. ඔයගොල්ලෝ ඒ විදිහට දෙකේම ඔක්කොම delete කරගන්න. තුන්වෙනි ක්‍රමය disk clean up. ඔයගොල්ලෝ start menu ගිහිල්ලා disk clean up on කරගන්න. මම මේ විදිහට මෙතන disk clean up කියලා search කරගන්නවා. හරි මම දැන් මේක open කරගන්නවා. එතකොට ඔයගොල්ලෝ මෙතන C එකයි D එකයි පෙන්නනවා. ඔයගොල්ලෝ මේ දෙකම මේකෙන් කරගන්න ඕනේ. මම ඉස්සරහ C එක කරගන්නවා. එතකොට ඔයගොල්ලෝ මෙහෙම එකක් එයි. ඔයගොල්ලෝ මෙතන තියෙන temporary files delete කරනවා වගේ එකක් තමයි. අනවශ්‍ය file delete කිරීම, resize bin එකේ තියෙන අනවශ්‍ය file delete කිරීමත් මෙතෙන් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් හිතමු resize bin එක තියෙන file ටික delete කරගන්න ඕන නම් ඒක ටික් එකක් දාලා මෙතනින් okay දෙන්න. හරි. ඔයගොල්ලෝ ඒ විදිහට ඕන නැති file delete කරගන්න. හරි අපි මෙතෙන් D කරගන්න යන්නේ. ඔයගොල්ලෝ එතනත් ඒකමයි කරන්න ඕනේ. ඔයගොල්ලෝ මෙතනත් රීසයිකල් bin එකේ තියෙනවා අයින් කරන්න ඕන ටික් එක දාලා ඕකේ කරන්න තියෙනවා. හතරවෙනි ක්‍රමය storage sense enable කිරීම. setting වල system වල storage වෙත යන්න. ඔයගොල්ලෝ මෙතන storage sense කියන එක on කරගන්න ඕනේ. එතකොට Windows එක සක්‍රියව අනවශ්‍ය ෆයිල් පිරිසිදු කරනවා. එතකොටත් ඔයගොල්ලන්ගේ laptop එක PC එක ගොඩක් වේගවත් වෙනවා. පස්වෙනි ක්‍රමය නම් ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නවා. භාවිත නොකරන software uninstall කිරීම. ඒකට setting වල apps වල install app වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට අනවශ්‍ය ඇප් තියෙනවා නම් ඒවා uninstall කරගන්න පුළුවන්. හයවෙනි ක්‍රමය Windows update කිරීම. setting වල Windows update ගිහිල්ලා check for update කරන්න ඕනේ. මම මෙතන ඒක දැන් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඒක කරොත් අනිවාර්යෙන් ලැප් එක රීසෙට් කරන්න ඕනේ.
ඒකෙන් security bug files ඕගොන්ට ලැබෙනවා. ඔන්න ඉතින් ඒකෙනත් ඕගොන්ට පුළුවන් PC එක ගොඩක් වේගවත් කරගන්න. 6 වෙනි ක්‍රමය කම්පියුටර් restart කිරීම. ඔයගොල්ලෝ හැමදාම කම්පියුටර් නේ. එතකොට සිස්ටම් එක ප්‍රෙස් වෙලා හොදින් වැඩ කරනවා. 8 වෙනි ක්‍රමය browser එක ක්ලීන් කිරීම. ඔය Chrome එකට යන්න. ගිහිල්ලා ctr shift delete දෙන්න. එතකොට ඔයගොල්ලන්ට මෙහෙම ස්ක්‍රීන් එකක් ඕපන් වෙයි. එතන ඔයගොල්ලෝ show more ගිහිල්ලා scratch image and file එක ටික් එක දාලා delete data දෙන්න. එතකොටත් ඔයගොල්ලෝගේ ලැප් එක ගොඩක් fast වෙයි. 9 වෙනි ක්‍රමය SSD එක භාවිත කරනවා නම් SSD එකට අප්ඩේට් කිරීම. SSD එකක් භාවිත කරොත් Windows boost වෙනවා. app open වෙන්න සහ file load වෙන්න ගොඩක් වේගවත් වෙනවා. 10 වෙනි ක්‍රමය visual effects reduce කිරීම. start menu එකේ මේක search කරගන්න. මම මේක description එකේ දාලා තියන්න. හරි එහෙම search කරලා පස්සේ ඔයගොල්ලෝ මේ වගේ එකක් එනවා. ඒකේ ඔයගොල්ලෝ මේකට ටික් එක දාගෙන apply කරලා okay කරන්න. මේකෙන් විශේෂයෙන් පරණ PC වලට permission ටිකක් හොද වෙන්න පුළුවන්. අවසානයේ මේ ටික්ස් ටික follow කරොත්